හරි. එතන මෙතඩ් එක 8. හරි. මෙන්න ගන්න. හරි. මෙතඩ් එක 8 මම මේකත් හදනවා ක්‍රම දෙකකට. කෙටිකම. හරි. බලන් ඉන්න හදන ක්‍රමේ. ඔයාලා දන්නවද මේ රටාව? මට වැඩි දැන් ඔයාලා දන්නවා ගණන් ඈ. නේද? නෑ නම් කියන්නේ බෑ. තැනකට එන්න ඕනේ. සර්ට වැඩිය පස්සෙන් යන්න ඕනේ. සර් පහු කරගෙන යන්න ඕනේ. පාරේ නෙමෙයි. මේ උඩ තැනකට යන්න. අපි කියම දේව තමයි. කියන්නේ පොල් ගස් නගින්නෙම නෙමෙයි. ෆයිලට් කෙනෙක් වගේ එන අවුලක් නෑ ඉතින් උඩ තැනක. හරි. මේක හදන ක්‍රම දෙකක් තියෙනවා. හොඳට බලන් ඉන්න. පට්ට ලේසි. එකක් තමයි ඔයාලා අර දන්න ක්‍රමේ. මොකක්ද දන්නවද? මේ පැත්ත තියෙන්නේ දැන් භාග්‍ය සංඛ්‍යාවක් විදිහට නේ තියෙන්නේ. x තන 1 බෙදීම 3යි කියලා. බලයින් කෙල්ලේ. මේක නැට්ටක් දා ගන්නවා. දැන් භාග සංඛ්‍යාවක් නේද? දැන් මොකද කරන්නේ? දෙපැත්ත මොකක් කරනවද? හරස් ගුණිතය කරනවා. තේරෙනවද? ෂුවර් නේද? හරි මේ හිතන්නකෝ. ඒක තේරෙනවද කියන එක? හරි. එන වැඩි කරපුවාම එකෙන් වැඩි වෙන්නේ. එකෙන් වැඩි අවුලක් නැහැ. උත්තරේ කීයද? x තන 1යි. මේ පැත්තට යන්නේ 4 වරක් 3 විදියට. තේරෙනවද? තේරෙනවද මේ කියන කතාව? හරස් ගුණිත දැම්මා. හරි. මේ පැත්තේ x තන 1 ඉතුරුයි. මේ පැත්තේ 4 වරක් 3. 4 වරක් 3 කීයද? 12යි. මේ පැත්තේ x තන 1යි. දැන් මේ සරල සමීකරණ ගන්න. කොහොමද? x තනි කරන්න ධනය කියනවා එහා පැත්තට මොකක් වෙලාද? ඍණ එකක් වෙලා. එහෙනම් උත්තරේ 12 ඍණ 1යි. මෙතන උත්තරේ x. එහෙනම් x කියන්නේ කීයද උත්තරේ? 10. sorry. x කියන්නේ උත්තරේ 12. ඔව්. මොකක්? මේක අවුල් දෙක ගන්න නෑනේ. ෂුවර්? හරි. මේක තමයි මම බලන් ඉන්නේ. දැන් මෙතන තියෙන්නේ බලන් ඉන්නකෝ. බෙදීමක්නේ. ඔයාලට මතක ඇති මං සර් මෙන්න මේම ගානක් හැදුවා. මේක නැති කරන්න සර් දෙපැත්තම දෙකෙන් වැඩි කරා මතක දුන්නා. මතකයිනේ? මේකෙත් තියෙන ඉන්නේ ක්‍රමේ. මොකද කරන්න තියෙන්නේ? මේ බෙදීම තුන නැති කරන්න අන්න අර 3ෙන් ගුණ කරනවා. මේ පැත්ත මොකද කරන්නේ? 3ෙන් ගුණ කරනවා. තේරෙනවද? එතන මේකට මේක කැපෙනවනේ. එහෙනම් උත්තරේ x තන 1යි 4 වරක් 3 12යි. එහෙනම් මෙතන උත්තරේ වට තේරෙනවා. ධන එක මොකක් වෙන්න ඕනද? එහා පැත්තේ ඍණ එකක් වෙනවා. එහෙනම් උත්තරේ x 12 අඩු කිරීම 1යි. උත්තරේ x සමාන 11යි. මෙන්න ගණන් දෙක. ඔන්න කෙටි ක්‍රම. කැමැති ක්‍රමයට ගාන ගන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. තේරෙනවද මේ කතාව? හරි? එහෙනම් මේ තියෙන්නේ ගණන් හදන කීවෙනි ක්‍රමයේද? 8 වෙනි ක්‍රමයේ සමීකරණ හදන. හරි. හදාගමු මේ ගානක්.